බුදු ඇසනක් ඒවා. බල නැති මේ මූණ කවුද කියලා. මේ තවත් දේවදත්තෙක්ද? නෑ නෑ. වැරදිට හිතන්න එපා. මම මේ වීඩියෝ එක හදන්න තීරණය කළේ මේ වීඩියෝ එක කරන්න තීරණය කළේ එකම හේතුව අර දැන් දේවදත්ත සංකල්පයක් තියෙන නිසා පොඩ්ඩක් ඇත්ත එක්ක තර්කයකට එන්න. නෙමෙයි. මහා ලොකු තර්කයක් නෙමෙයි. මට මහා ලොකු දැනුමක් නැහැ. මම ඔයා වගේ හොඳට ඉගෙන ගත්ත කෙනෙක් නෙමෙයි. හැබැයි බෞද්ධයෙක් විදිහට මට තියෙන දෙයක් වලට තේරුම් කරන්න. ඉතින් මගේ යුතුයකම ඔයාට සේවයක් කරන එක. කියන්නේ ඔයාගේ වැරද්දක් තියෙනවා මට ඒක පෙන්වන්න එක. මොකද මිනිස්සෙක්ගේ මිනිස්සෙට වෙන්න ඕනේ පළවෙනි දේ සේවය කිරීමනේ. ඉතින් මම කැමති ඔයාගේ මුලින්ම අහන්න ඔයා කොහොමද අපමහා බෝසතාණන් වහන්සේ බුදුරජාණන් වහන්සේ සෙල්ෆිෂ් කියන්නේ කියලා. හරි. දැන් ඔයා කියන්නේ තමුන්ගේ දරුවයි තමුන්ගේ භාර්යාවයි අතරලා මාලිගාවේ නික්ම ගිය කතාවනේ ඔය කියන්නේ සෙල්ෆිෂ් කියලා. හැබැයි ඔයා ඒ හිතන්නේ ඔයාගේ එක කෝණකින් විතරයි. මොකද ඔයා කොටු වෙලා ඉන්නේ. මං ඒකට මුලින්ම උත්තරයක් දීලා ඉන්නම්. හරිද? ඔයා ඇයි තමුන්ගේ භාර්යාව සහ ළමයා ගැන විතරක් සෙල්ෆිෂ් පැත්තෙන් එහෙම හිතන්නේ? එහෙම ගත්තොත් ඔයත් සෙල්ෆිෂ්. මොකද එහෙනම් මේ වෙනකොට ඔයාගේ වීඩියෝස් වල ඔයාව මේ ලෝකෙට බිහි කරපු ඔයාව හදපු තමන්ගේ අම්මා තාත්තා ගැන එක වීඩියෝ එකක්වත් තියෙනවද? ඔයාව ඉස්කෝලේ එකන් ගිහිල්ලා අසනීප වුණාම රෑලි වෙනකන් ළඟ ඉඳලා ඔක්කොම කරලා තින්නේ ඔයාගේ භාර්යාවයි දරුවයිද? එහෙනම් ඇයි මේ භාර්යාවයි දරුවෙක් ආවේ මේ මෙතන ප්‍රශ්නෙට? මිනිස්සුන්ට වදින තැන් අල්ලන්න එපා. ඔයා ඔය හිතන විදියට ශ්‍රී ලාංකීය ජනතාව මෝඩ නෑ. හැබැයි ඕගොල්ලෝ වදින තැන් වලට ගහනකොට පොඩ්ඩක් රිදෙනවා. තේරෙනවද? දෙවෙනි කාරණාව. ඔයා කිව්ව නේද? සෙල්ෆිෂ් මිනිස්සෙක්ට වඳිනවා. එතකොට ඕගොල්ලන්ගේ ජීවිතත් දුකේම තමයි කියලා. අපි ඒ කෙනාට වඳින්නේ. කවුද ඒ කෙනා? අප මහා බුදුරජාණන් වහන්සේ. ඒ කෙනාට වඳින්නේ මිල මුදල්, යාන වාහන, වස්තුව ඉල්ලලා නෙමෙයි. අපි වඳින්නේ අපිට පාර පෙන්නපු නිසා. මේ ලෝකේ යන්න ඕන ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමේ අපිට තේරෙන විදිහට සරලව අපිට කියලා දීපු නිසා. නැතුව අනේ අපිට මේක දෙන්න, අරක දෙන්න කවදාවත් නැහැ. ඔය දන්නවද ජීවිතේ මොන වගේද? ජීවිතේ මොන වගේද? කරත්තරෝදයක් වගේ. මේ ජීවිතේ හරියටම කරත්තරෝදයක් වගේ. මම ඔයාලට ඒකට උදාහරණයක් දෙන්නම්. ජීවිතේ අපි උපදිනවා. උපදින්නේ කොහොමද? අම්මයි තාත්තා එකතු වෙලා. අම්මයි තාත්තා එකතු වුණාම ඇති වෙන කලලෙට යම් දෙයක් ඇතුල් වෙනවා. මොකද්ද? ඒකට තමයි සිතක් කියන්නේ. ඒ කලලෙට සිතක් එකතු වුණාම තමයි සම්පූර්ණ මිනිසෙක් වෙන්නේ. හරිද? ඒ කලලය ලොකු වෙනවා. පෝෂණය වෙනවා. තමුන්ගේ අම්මගෙන්. පෝෂණය වෙලා මේ ලෝකෙට එළියට ආවට පස්සේ ඒ පුංචි දරුවව ඩ්‍රයිව් කරන්නේ කවුද? අර කලලයට එකතු වෙච්ච සිත කියන කෙනා. ඒ සිත කියන කෙනා පොඩි එක්කෙනාව දන ගාවනවා. මොකද පොඩි එක්කෙනා දැනගෙන දන ගන්න ඉගෙනගෙනද? මොකද ඩ්‍රයිවර් වාහනේ එලවන්නේ. හරිද? ඇවිද්දවනවා. කතා බහ කරනවා. අධ්‍යාපනය දෙනකොට ඉගෙන ගන්න උදව් කරනවා. මොකටද? මොකද සිත කියන දේ දන්නවා
අප මහා බුදුරජාණන් වහන්සේ පෙන්නපු මාර්ගය. ඒ මාර්ගය මොකද්ද? නිවන. දැන් ඔයා මගෙන් අහන්න එපා නිවන මොකද්ද කියලා. හරිද? ඒ ගැන මම වෙනම කියලා දෙන්නම් ඔයාට. හරිද? මම නිකන් මෙහෙම සරලව කියන්නම්. දැන් ඔයා ඉන්නවා. ඔයාගේ හිතත් එක්ක කතා කරන්නේ නැද්ද? කතා කරනවා. අන්න ඒ හිත තමයි ඔයාව ඩ්‍රයිව් කරන්න ඕනේ. හැබැයි අපි කාලෙන් කාලෙට අපේ දැනුමත් එක්ක මේ ශරීරය මේ මැෂින් එක තියෙන පොඩි යුනිට් එකක්. ඒ යුනිට් එකට තමයි මොලේ කියන්නේ. ඒ මොලේ ටිකක් ස්මාර්ට්. එහෙම කරද්දි දියුණු වෙනවා. ඉතින් ඔය කියන මොලේ තීරණයකට එනවා හිත කියන දේ වැඩක් නැහැ. මගේ දැනුම මාව ඩ්‍රයිව් කරනවා. හරියට පල්ලමකට ඩ්‍රයිවර් කෙනෙක් නැතුව වාහනයක් අතාරනවා. මොකද්ද වෙන්නේ අන්තිමට? කියන්න දෙයක් නැහනේ. ඉතින් ඔය කියන උදාහරණයත් එක්ක තමුන් ගැන හිතන්න පොඩ්ඩක්. හොඳ පොයින්ට් එකක්. ඔයා කියනවා අපි අපිට වැඳ ගන්න ඕනේ කියලා. ඒක හරි. ඒක මම පිළිගන්නවා. මොකද තමුන් වටහා ගන්න එක තමයි මේ ලෝකෙ වෙන්න ඕන එකම දේ. අපමා බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ මොකද්ද? හැමතිස්සෙම පෙන්වන්න උත්සාහ කරේ මොකද්ද? ගිහි සම්පත් උපරිම වශයෙන් වින්දා. දුෂ්කර ක්‍රියා කළා. කරන්න තියෙන හැම දෙයක්ම කරලා අන්තිමට තේරුම් ගත්තේ මොකක්ද? තමුන්ව තේරුම් ගත්ත එක. ඒ නිසා එතුමා නිවන් මාර්ගය අවබෝධ කරගත්තා. දැන් ඔයා කියන්නේ අපි අපව තේරුම් ගන්න ඕන කියන එක. ඉතින් හරි. හැබැයි ඔයා එන පැත්ත වැරදි. කෙනෙක් පාරක් හදාගෙන යනවා. හරිද? ඒ පාර හරි නිසා අන්ධ විශ්වාසයන්ගෙන් තොරව පිළිගන්න නිසා අවුරුදු 2600ක ඉතිහාසයක් එක්ක ශාසනයක් ගොඩනගෙනවා. ඒ ගොඩනගිච්ච ශාසනෙත් එක්ක තව පැත්තකින් එනවා කවුද? දේවදත්ත. මම වට දේවදත්ත කියනව නෙමෙයි. ලෝක මිනිස්සු කියන්නේ එහෙමනේ. ඉතින් ඒ දේවදත්ත කැලේ කඩාගෙන දුවනවා. පාරක් හැදෙනවද? කොහෙද හැදුනේ පාර? ඒ නිසා කරුණාකරලා තමුන්ගේ හිතේ තියෙන දේ තමුන් එළියට දෙන්න පැහැදිලිව කෙලින්. තමුන්ගේ ආකල්පයක් තියෙනවා නම් දර්ශනයක් තියෙනවා නම් එළියට දෙන්න. මිනිස්සු දෙන්න එක හරිද වැරදිද? හැබැයි අහල පහල පාරවල් වලට ගල් ගගා තමුන්ගේ පාර හදාගෙන යන්න කවදාවත් හම්බෙන්නේ නැහැ මේ ජීවිතේදී. මම ඔයාතරම් ඉගෙන ගන්න නැහැ. හැබැයි මගේ ආගම දහම ඩිෆෙන්ඩ් කරන්න මගේ ජාතිය ලංකාව ඩිෆෙන්ඩ් කරන්න මට හයියක් තියෙනවා. හරිද? ඔයාට සයිකෝ. ඒක මං කියන්නේ නැහැ. අනිත් අය කියන්නේ. ඉතින් මමත් හිතනවාට සයිකෝ ඇති කියලා. මටත් පොඩ්ඩක් සයිකෝ තියෙනවා. නැත්තම් ඔයා වගේ සයිකෝ එක්කෙනෙක්ට මේ වගේ වීඩියෝ එකක් ගහන්න නැහැ සයිකෝ නැත්තම්. ඉතින් මම මේ කියන්න හදන්නේ කරුණාකරලා රාමයෙන් පිට හිතන්න.